ආයුබෝවන් සිළුම් දෙනාට අදත් ග්‍රහ ශක්තිය YouTube නාලිකාව තුලින් මා ඔබ සමග සම්බන්ධ වෙනවා. පසුගිය කාලේ අපගේ වීඩියෝස් නරඹලා ගොඩක් අය සමග ප්‍රතිචාර දැක්වුවා. එයාට බෙහෙවින් ස්තුතියි. විශේෂයෙන්ම අද මම කතා කරන්න හිතුවා ඉතා ප්‍රසිද්ධ ග්‍රහ පිහිටීමක් පිළිබඳව. ග්‍රහ බලපෑමක් ඇත්තට මේ ග්‍රහ මාරුවක් නෙමෙයි. කවුරුත් කතා කරන එකක් තමයි මේ සෙනසුරු. මේ සෙනසුරු කිව්වම ගොඩක් අය ඒ හා සම්බන්ධව අධ්‍යයනය කරන දැනගන්න ගොඩක් කැමැත්තක් දක්වනවා. මේ සෙනසුරු වක්‍ර වීමක් සිද්ධ වෙනවා. ජූලි මාස 27 වන දින පාන්දර 12:28ට තමයි සෙනසුරු වක්‍ර වෙන්නේ. මේ වක්‍රයක් කියලා කියන්නේ දැන් ඔබ දන්නවා මේ සෙනසුරු වගේම මේ ග්‍රහයන් සියල්ලක් මේ සූර්යයා වටා ගමන් කරනවා. මේ සූර්යයා වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක. එතකොට පෘථුවියට සාපේක්ෂව සෙනසුරුත් ගමන් කරනවා, පෘථුවියත් ගමන් කරනවා. මේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරනකොට පෘථුවියට සාපේක්ෂව සෙනසුරු ආපස්සට යන ස්වභාවයක් පෙන්වුම් කරන. ඇත්තටම ආපස්සට යනවා නෙමෙයි. අර ගමන් පතේ වෙනස් වෙනකොට පෘථුවියට සාපේක්ෂව සෙනසුරු පස්සට යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා වක්‍ර වීමක් කියලා. ඉතින් මේ වක්‍ර වීම සිද්ධ වෙනවා. මේ වෙනකොට සෙනසුරු මීන රාශිගත වෙලා තමයි තියෙන්නේ. ඒක ඔබ දන්නවා 2025 මාර්තු මාසයේ 29 ඉඳලා 2027 ජූනි මාසයේ පළවෙනිදා දක්වා මේ සෙනසුරු මීන රාශිගත වෙලා තියෙනවා. මේ මීන රාශියේ ගමන් කරන අතර තමයි මේ වක්‍රය සිද්ධ වෙන්නේ. ඉතින් මේ වක්‍ර වීම 2026 දෙසැම්බර් මාසයේ 11 වෙනි දින දක්වා සිද්ධ වෙනවා. අර ආපස්සට ගමන් කරන ස්වභාවය. මෙන්න මේ හින්දා ලග්න 12ට මේ සෙනසුරු වක්‍රයේ බලපෑම් යම් ආකාරයකින් සිද්ධ වෙනවා. ඒ බලපෑම් ලග්න 12ට කොයි ආකාරයෙන් ප්‍රතිඵල බලපැවැත්වෙනවද කියලා මම දැන් විග්‍රහ කරන්නම්. සිංහ ලග්නය. සිංහ ලග්නලාභී ඔබගේ 8 වෙනි භාවයේ තමයි සෙනසුරු මේ වෙනකොට ගමන් කරන්නේ. ඒ වගේම ඔබගේ 6 වෙනි භාවය සහ 7 වෙනි භාවයේ අධිපතිත්වය දරන්නේ සෙනසුරු. මේ එළඹෙන ජූලි මාස 27 වන දින සිදුවන සෙනසුරු වක්‍ර වීම සිංහ ලග්නලාභීන්ට ඉතාමත් සුවිශේෂයි. ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා ඔබ මේ වෙනකොට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයකට යටත් වෙලා සිටින්නේ. මේ අෂ්ටම ඒරාෂ්ටකයට යටත් වෙලා සිටිනකොට සෙනසුරු වක්‍ර වීම සිද්ධ වෙනකොට ඔබට මේ සෙනසුරුගෙන් සිදුවන බාධා යම්තාක් දුරට අවම කරගන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. මෙතනදී විශේෂයෙන්ම අපි ගත්තොත් ගෘහ ජීවිතය පැත්තෙන් ආර්ථිකය මේ පැත්තෙන් විශේෂයි. ගෘහ ජීවිතය පැත්තෙන් Tamanගේ තියෙන මානසික පීඩා විශේෂයෙන්ම ගත්තොත් අර ගෘහ ජීවිතය තුලදී වෙහෙසකාරී ස්වභාවය කේන්තියාම මෙන්න මේ වගේ දේවල් යම්තාක් දුරට පාලනය කරගන්න පුළුවන් හැකියාවන් මෙන්න මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. ඒක ඊටාත්ම වැදගත් Tamanගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට නිවැරදි තීන්දුව తీරන ගැනීමට. ඒ වගේම තමයි ආර්ථිකය මේ පැත්ත ගත්තොත් ආර්ථිකය මේ පැත්තේ තියෙන ගැටලු විශේෂයෙන්ම Tamanට හිමි විය යුතු මුදල් මෙතෙක් අර හිර වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් යම්තාක් දුරට निराකරණය කරගන්න පුළුවන් අවස්ථා මෙන්න මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. එතනදී ගොඩක් වෙලාවට Tamanට අවස්ථා එනවා. මේ අවස්ථා නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් Tamanට ඒ පැත්තේ තියෙන යම් ගැටලුත් निराකරණය කර ගැනීමේ හැකියාවන් පෙන්වුම් කරනවා. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලේපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල.